ආයුබෝවන් සුබ දවසක්. අද හැමෝටම සතියේ අඟහරුවාදා දවසේ හැමෝම වැඩට යනවා ඇති. අපිට නම් නිවාඩු දවසක්. හැමෝටම ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. වගේම පසුගිය කාලයකට පස්සේ කරපු වීඩියෝ තුනට දක්වපු ප්‍රතිචාර අදහස් වගේම පෞද්ගලික සම්බන්ධ වෙලා ස්තුති කරපු දේවල් වගේම දායකත්වය දක්වලා තිබුණා. මම ඉල්ලීමක් කරන්නෙත් නැතුව ඒක ඉතාම මාව ධෛර්යමත් කිරීමක් කියලා මම ඔබට ඉතාම ආදරයෙන් කියා සිටිනවා. අද අපි අලුත් මාතෘකාවකට යමු. මේ වෙනකොට මං හිතන්නේ ඊයේ වෙනකොට සමාජ මාධ්‍යයන්හි ආණ්ඩුවට හිතවාදී අය කතා කරමින් හිටියා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවයි කියන එක. මේ ගැන මම ටිකක් කාලයක් තිස්සේ උනන්දු වෙමින් හිටියා. මොකද අපිට මන්ත්‍රීවරුන්ගේ වැටුප එක්ක රජය ඉතිරි කරන්නට බලාපොරොත්තු වෙන රුපියල් මිලියන 189 වාර්ෂිකව ලොකු මුදලක් කියලා රජය ජනතාවට ඒත්තු ගැන්නුවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති එක තිබුණා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණට හෙවත් මාලිමාවට පක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවසගේ මේ පින්තූරයක් පාවිච්චි කරලා එතුමයි කිව්වා මේ ආණ්ඩුව වෙච්ච පොරොන්දුවක් කරනවා ඉතාම හොඳ දෙයක් හැටියට හඳුන්වා දීපු බවට උද්ෘතයක් එක්ක පින්තූරයක් මම දැක්කා. මම මේක දැකලා බොහොම කම්පණයටපත් වුණා. මොකද ඔහු අපිටත් විශ්වවිද්‍යාලයේ උගන්වපු අපි ඉන්න කාලේ උගන්වපු ගුරුවරයෙක්. ඉතින් නීතිය පිළිබඳ දන්න කෙනෙක්, අන්තර්ජාතිකව අධ්‍යයනයන් කරපු කෙනෙක් හැටියට කොහොමද ඒ වගේ එකක් උත්කර්ෂයට නගලා ඒ වගේ ආණ්ඩුවේ තීන්දුවක් ඒක ඉතාම හොඳ දෙයක් හැටියට හඳුන්වා දෙන්න එතුමට පුළුවන් වුණේ කියන සැකය තියෙනවා මට. ඉතින් කවුරුත් හඳුනන පාපි මූසලයෝ නෙමෙයි. හැබැයි හරි දෙයට හරි කියන්න තරම් පරිණතභාවයක් අපි ලබලා තියෙනවා. ඒ නිසා අපි අද ගැන කතා කරමු. මිත්‍රවරුනි, මන්ත්‍රී වැටුප සහ විශ්‍රාම වැටුප් තීරණය කරන්නේ මන්ත්‍රීවරුන් සම්බන්ධව ලංකාවේ තියෙන නීතිය සහ පනත් තියෙනවා. ඒ පනත් වලට අනුව මම දැනුවත් වෙච්ච ආකාරයට මන්ත්‍රී ධූරයක් දරන කෙනෙක්ගේ වැටුප මහේස්ත්‍රාත්වරයෙක්ගේ හෝ විනිසුරුවරයෙක්ගේ වැටුපට අඩු නොවිය යුතුයි කියලා පනතේ තියෙනවා. ඒ වගේම මන්ත්‍රී ධූරයක් දරන්න යන ඕනෑම කෙනෙක් වෙන කිසිම වෘත්තියක් දරන්නට බෑ. ඔහු ඒ මන්ත්‍රී ධූරය ඔහු හෝ ඇය ඒ මන්ත්‍රී ධූරය වෙනුවෙන්ම කැපවෙන්න ඕනේ කියන රීතිය නීතිය ඒ පනත්වල තියෙනවා. ඉතින් මේ මාලිමා ආණ්ඩුවේ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මං හිතන්නේ ඔහු තනතුරු වලින් ඉවත් වෙලා හිටියේ නැහැ මන්ත්‍රී ධූරය ගන්නකොට කියන කරුණ මත මන්ත්‍රී ධූරයක් පවා විවාදයට ලක් වෙලා තියෙනවා පනතට අනුව. ඉතින් මේ වගේ පසුබිමක මාලිමා දේශපාලනයේ තිබුණු එක දේශපාලන සටන් පාඨයක් තමයි මේ හිටපු දේශපාලඥයන්ට ගෙවන විශ්‍රාම වැටුප් නිසා රජයට මුදල් මදි වෙනවා. ඔවුන්ට දෙන වරප්‍රසාද ජනාධිපතිවරන්ට දීපු නිවාස නිසා රට දුප්පත් වෙලා තියෙනවා. මේ අදහස තමයි ජනගත කළේ. ඔවුන් ජයග්‍රහණය ලබලා තියෙනවා. ඉතින් ඔවුන් මේ පොරොන්දු ඉෂ්ට කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා පොරොන්දු ඉෂ්ට කරන්න උත්සාහ කරන බවක් අපිට පේනවා. අපි කතා කරන්නේ මේකේ ජනමතය එකනම් මිත්‍රවරුනි, ජනමතය ගැන අපිට ලොකු විවාද කරන්න බෑ. හැබැයි ජනමතය දීලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල රාජකාරී කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා ඒ රාජකාරී කරනවා නම් එතන ඉඳන් මේ කියන්නේ මුළු ක්‍රමයේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අපේ රටේ මූලික නීතිය. රටක නීතිය උල්පත කියලා හඳුන්වනවා. එතනින් උපදින නීතිය ඉඳන්ම වෙනස් කරන්න
වෙනවා. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න සුදුසුද නැද්ද කියන එක අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් දැනගත්තා. පෙළ පොත් 14ක න්‍යාය මූලධර්ම පවතින දැනුම සහ ලෝක සම්මතය කියන කාරණා ගත්තාම වැරදි 148ක් තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා විද්වත්තු. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඇත්තට මේ ආණ්ඩුවට හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් ඒකට තවත් සාක්ෂියක් හැටියට මම දකිනවා මේ മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත. මට තවම දැනුමක් නැහැ මේ පනත සම්බන්ධයෙන්. මම මේක කෙටුම්පත තාම කියුවේ නැහැ මිත්‍රවරුනි. හැබැයි මම අද කතා කරන්නේ පැහැදිලිවම පොදු කරුණු කීපයක් මේ පනත සම්බන්ධයෙන්. මම මුලින් කිව්වා වගේ മന്ത്രിවරයෙක් වෙනකොට සියලුම වෘත්තීන් අතහැරලා එන්න ඕනේ. ඒ වගේම කිසිම වෙනත් ආදායමක් ලැබෙන රැකියාවක් සමාන්තරව කරන්නට බෑ. ලංකාවේ අවුරුදු 5ක් සීමාවක් තිබුණා විශ්‍රාම වැටුප් ලබන. පස්සේ නීති සංශෝධනය වුණ අවුරුදු 10ක් කියන කාලය. ඒ කියන්නේ മന്ത്രിවරයෙක් හැටියට වෘත්තීයව අවුරුදු 10ක් සේවය කළොත් තමයි වැටුපක් ලැබෙන්නේ කියන එක. මේකෙදි මිත්‍රවරුනි අවුරුදු 5ක් සේවය කරපු අයට කලින් නීතිය යටතේ මාසික ලැබෙන්නේ රුපියල් 18000ක් වගේ විශ්‍රාම වැටුපක්. අවුරුදු 10ක් වැඩ කරපු කෙනෙකුට 32000ක් වගේ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඊළඟට මේ අවුරුදු 15 සහ ඊට වැඩිය වැඩ කරපු අයට ලැබෙන්නේ 38000ක් වගේ විශ්‍රාම වැටුපක්. ඉතින් මේ විශ්‍රාම වැටුප සාමාන්‍යයෙන් රජයේ සේවයේ එක තරාතිරම් වල අය ඉන්නවා. ඒගොල්ලන් රැකියාවට බැඳෙන්නේ විශ්‍රාම වැටුපක් කියන අයිතිය එක්ක. ඉතින් മന്ത്രിවරයෙකුත් අනිත් රැකියාවන් සියලුම දේම අහිමි කරලා മന്ത്രിවරයෙක් හැටියට පත් වෙන්නේ ඒ පනතට අනුව Tamanට තියෙන ඒ අයිතිය මත. ඒ අයිතිය තමයි මිත්‍රවරුනි විශ්‍රාම වැටුපකට තියෙන අයිතිය. ඉතින් මේක අහෝසි කිරීමෙන් රජයට ඉතිරි කරගන්නට බලාපොරොත්තු වෙන මිලියන 189ක් වාර්ෂිකව. මීට වැඩිය වියදම් යන වැඩ, මීට වැඩිය නාස්ති කරන වැඩ ඕන තරම් අපේ සමාජයේ තියෙනවා. පෙළපොත් සම්බන්ධ ප්‍රශ්නේදී අපිට ආව ගැටලුව, අදානිගේ විදුලි ගිවිසුම සම්බන්ධයෙන් ලැබිච්ච පාඩුව, ඒ වගේ ආණ්ඩුවේ නොසලකිල්ල නිසා දිත්වා කුසලි කුණාටුව තුල නියමිත පරිදි ජල කළමනාකරණය නොකිරීම නිසා ඇතිවෙච්ච පාඩුව ඒවා ඇවිල්ලා තියෙන බිලියන ගණනින් මිත්‍රවරුනි. ඒ බිලියන ගණන් වලට සාපේක්ෂව මේ වසර තුල මේ ආණ්ඩුව ඉතුරු කරන්න හදන මිලියන 189 ඊටාම සොච්චමක්. ඒක මුලින්ම අපි කියලා කතා කරන්න පටන් ගන්න ඕනේ. මිත්‍රවරුනි නීති තියෙනවා, අතීතයට බලපාන නීති සම්මත කරන්න බෑ කියන එක. මේක ආප්තයක් තියෙනවා ex post facto කියලා. ඒ කියන්නේ අතීතයට බලපාන නීති අනුමත කරන්න බෑ ව්‍යවස්ථා දායකයකට. අපේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තිය තුලිනුත් මේක සඳහන් කරලා තියෙනවා, විශේෂයෙන් අපරාධ සම්බන්ධයෙන්, සිවිල් නඩු සම්බන්ධයෙන් සහ මූල්‍ය දේවල් සම්බන්ධයෙන් මේක තදින්ම අපරාධ නඩු සම්බන්ධයෙන් වගේ තහනම් කරලා නැහැ. ඒ නිසා මිත්‍රවරුනි මම හිතනවා ආණ්ඩුව මෙතනින් රිංගලා ගිහිල්ලා මේ අපේ මහානාම හේවසලත් මේකට සම්බන්ධ නම් ඇත්තටම මේ ඔවුන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ තැනින් තමයි මම හිතන්නේ මේ අතීතයට බලපානවා නම්, මේ අතීතයේ හිටපු മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුපට මේක බලපානවා නම් මෙතනින් වෙන්න ඕනේ ඔවුන් නීතිය සපයාගත්තේ කියලා මට නිකමට හිතුණා. මම හිතන්නේ මම දන්න නීතිය හැටියට. ඉතින් මේක මේ විදිහට කොහොම වුණත් දැන් මේ වගේ മന്ത്രി විශ්‍රාම වැටුපක් සම්බන්ධ නීතියක් මිත්‍රවරුනි සාකච්ඡාවට බඳුන් කරන්නට වෙනවා. මේක පැවතිච්ච අයිතියක්. මේක අධිකරණයට മന്ത്രിවරුන්ට ව්‍යවස්ථාදායකයට කෙලින්ම ගිහිල්ලා මේක උදුර ගන්න බෑ. මේක මේ පනත ගෙනාවට පස්සේ මේ පනත ගැන විවාදයක් තියෙනකොට මේක ගොඩක් විට අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙයි කියලා මම හිතනවා. දැන්ටමත් ඉදිරිපත් වෙලා දන්නේ නැහැ. මේ වගේ කාරණා මම හිතනවා ඇත්තටම වෙයි කියලා. මොකද මේක පැවතිච්ච අයිතියක්. ඊළඟට මේක ඇත්තටම ආණ්ඩුව
ඒගොල්ලන්ට තියෙන ආසන 159 පාවිච්චි කරලා අධිකතර බලය පාවිච්චි කරලා සම්මත කරගත්තත් මේ පනත නීතිමය අවදානමක් ඇති පනතක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාවේ. ඒක ලෝක සම්මතයට අනුවත් එහෙමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් අනුව එහෙමයි. මේක ප්‍රශ්නගත කරන්න පුළුවන්. වෙනත් ආණ්ඩුවක් ආවහම තව පෙත්සම් ඉදිරිපත් වෙලා මේක ඉවත් කරන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. මේක ඇත්තටම සදාචාරාත්මකද කියලා අහන්න හිතෙනවා මේ හිටපු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් අයිතිය නැති කරන එක. උන් දැන් බහුතරයක් මහලු වයසේ ඉන්නවා. සමහර මන්ත්‍රීවරු සමාජයේ මතයක් හදලා තිබුණාට මිත්‍රවරුනි මේ මෙච්චරක් හම්බ කරගත්තා මෙහෙමයි කියලා. සමහර මන්ත්‍රීවරු ඉන්නවා අපි පෞද්ගලිකව දන්න. ඊටාම දුක්ඛිත තත්ත්වයෙන් ජීවත් වෙනවා. මේ පෙන්ෂන් එක ඇති කරන්න හේතුව උනේත් මං හිතන්නේ මන්ත්‍රීවරු ඉතා දුප්පත්ව බෙහෙත් මිලදී ගන්නවත් හැකියාවක් නැතුව අනුන්ගෙන් ඉල්ලගෙන බෙහෙත් ඉල්ල ගන්න යන හැටි මං හිතන්නේ ජයජයවර්ධන මහත්මයාට දැනුණාට පස්සේ හෝ මං ඒ අතීත කතාව හරියටම දන්නේ නැහැ. මං හිතන්නේ ඒ අතීත දේශපාලඥයෝ විසින් බිහි කරලා තියෙන්නේ ඒ නිසා මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධුරය දරුවට පස්සෙත් ගෞරවණීයව ජීවත් වෙන්න පුළුවන් විදිහට. දැන් ඇත්තටම මන්ත්‍රීවරුන්ගේ මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම තුලින් ඒගොල්ලන්ගේ ගෞරවනීය ජීවිතය වගේම ඒගොල්ලන් මේ සේවයක් සපයලා තියෙනවා. ඒගොල්ලන් වෙන රැකියාවල් තියලා ඇවිල්ලා මෙතන සේවයක් සපයලා තියෙනවා. ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුප අහිමි වෙනවා. එතකොට ඇත්තටම මේ දේශපාලනය කිරීම හෝ මන්ත්‍රී ධුරයක් දැරීම ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායකයෝ වෙනුවෙන් සේවය කිරීම කියන එක ගැන තියෙන විශ්වාසයට මොකද වෙන්නේ මිත්‍රවරුනි? ඒ විශ්වාසය කඩ වෙනවා. ඊළඟට ඇත්තටම කියනවා නම් මේ මන්ත්‍රීවරයෙක් එතනට එන්නේ ඒගොල්ලන්ට මොන හරි ප්‍රතිලාභයක් අවසානයේ තියෙනවා කියන එක විශ්වාසයෙන්නේ. ඒ විශ්වාසය කඩ කරලා තියෙනවා. ඒ බලාපොරොත්තු කඩ කරලා තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ වයසක කාලේ කොහොමද මේගොල්ලන් ජීවත් වෙන්නේ කියන එක ව්‍යවස්ථාදායකයෝ විසින්ම ප්‍රශ්න කරනවා නම් අපි කියනවා good governance සම්බන්ධයෙන් යහපාලනය සම්බන්ධයෙන් මේක ගැටලුවක්. මේ ආණ්ඩුවේ යහපාලනික ප්‍රවිෂ්ඨ ක්‍රමවේදය ගැන දැඩිව ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා වෙලා තියෙනවා මිත්‍රවරුනි. මේ විශ්‍රාම වැටුප් අවසන් කිරීමේ පනතත් එක්ක. ළඟට මේ පෙන්ෂන් ඇක්ට් එකේ තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන් බැලුවාම මේ පෙන්ෂන් ඇක්ට් එක තුල තියෙනවානේ දැන් මුලින් තිබුණ අවුරුදු 5ක් සේවයක් සම්පූර්ණ කරොත් ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවායි කියලා. මම මුලින් මේ ප්‍රමාණවල් කිව්වා. ඊළඟට ආව නීතියක් අවුරුදු 10ක් සම්පූර්ණ කරාම කියලා. ඇත්තට മന്ത്രിවරු මේ විශ්‍රාම වැටුප ගන්නේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප පනතේ තියෙන සියලුම කාරණා සම්පූර්ණ කරලා ඔවුන් නීත්‍යානුකූලව මේ විශ්‍රාම වැටුප ගන්න. ඔවුන් කරපු සේවයකට. මේක වරප්‍රසාදයක්වත් සුබ සාධනයක්වත් නෙමෙයි මිත්‍රවරුනි. ඒ නිසා මේක ඊටාම බලහත්කාරයෙන් වැරදි ආකාරයෙන් අසාධාරණ ලෙස ආපසු ලබා ගැනීමක් හැටියට තමයි මට නම් අර්ථ දක්වන්න වෙන්නේ. කවුරු කොයි විදිහින් කිව්වත් මේක ඊටාම මම රජයේ සේවකයෙක් වෙලා ඉඳලා මගේ වැටුප මගේ විශ්‍රාම වැටුප හදිස්සියේ උදුරා ගන්නවා හා සමානම තත්වයක් තමයි කියලා මම මේ ගැන අදහස් කරනවා. මේකෙදි අපිට ඉදිරියට එන മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා නම් ඒකේ නීත්‍යානුකූල භාවයක් අපිට දකින්න පුළුවන්. මොකද ජනතා කැමැත්ත ව්‍යවස්ථාදායකයේ කැමැත්ත ඒ නිසා ඔවුන්ගේ බහුතර ආණ්ඩුවක් තියෙන ඔවුන් විසින්ම ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරගන්නවා. මේ වගේ තර්කයකට එන්න පුළුවන් අපිට ඕකේ කියන තැනට. හැබැයි මේක කලින් සපයපු සේවයක් වෙනුවෙන් කලින් හිටපු නීති ක්‍රමයක හිටපු පුද්ගලයා වෙනුවෙන් ඔවුන්ගේ අදාළ ඔවුන්ගේ නීත්‍යානුකූල විශ්‍රාම වැටුප අහෝසි කිරීම ඉතා බරපතල කාරණයක් ආණ්ඩුවක් හැටියට මං හිතන්නේ පනත තුල අපි දන්නේ නැහැ අතීතයේ බලපාන පරිදිත් මේක සිද්ධ වෙලා තියෙනවද කියලා. හැබැයි මම පෝස්ට් වල දැක්ක මේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෝ වගේ ඉන්න නීතිවේදීන් වගේ ඒගොල්ලන්ගේ නම් ඉදිරියේ තියෙන අය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන മന്ത്രിවරුන්ගේ නම් කියලා ඒගොල්ලන්ගේ මාධ්‍ය සාකච්ඡාවල් කොයි වෙලාවෙද තියෙන්නේ කියලා
විහිළු කරලා නක්කලේ දාලා තිබුණා. മന്ത്രിවරුනි මේක ජීවත් වීම සම්බන්ධ ප්‍රශ්න මේ සහෝදරවරුනි මිත්‍රවරුනි මේක ජීවත් වීම සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට മന്ത്രിවරයෙක්ද නැද්ද කියන එක නෙමෙයි ඔහුට නීත්‍යානුකූලව ඕනම රටක වැඩිහිටියෙකුට තමන්ගේ වැඩිහිටි වයස ගත කරන්න විශ්‍රාම වැටුපක් අවශ්‍යයි. ඒ විශ්‍රාම වැටුප දැන් මම ජීවත් වෙන රටේ මට අවුරුදු 65 දී පෙන්ෂන් යන නීත්‍යානුකූල කාලය උදා වෙනවා. 63 දී මට අවශ්‍ය නම් යන්න පුළුවන්. ඊට අමතරව මම උපයාගත්ත මම දායක වෙලා ලබාගත්ත විශ්‍රාම වැටුපට අමතරව මම දරුවෝ කී දෙනෙක් මේ ලෝකෙට බිහි කරලා උන් උස්මහත් කරලා තියනවාද කියන කාරණේ මත තව මට විශ්‍රාම වැටුපට තව මුදලක් එකතු වෙනවා. ඉතින් එහෙම සූදානම් කරලා තියෙනවා දියුණු රටවල විශ්‍රාම වැටුප මේ වැඩිහිටි ජීවිතේ ඊටාම ගෞරවනීය ලෙස ගත කරන්න. මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමාවට සහයෝගය දෙන ඔය කියන පිරිස සියලුම දෙනා ඒ රටවල ඒ වරප්‍රසාද වලට ළඟා වෙමින් ඒවා භුක්ති විඳින්මින් ඉන්න ගමන් තමයි මිත්‍රවරුනි මේ අපේ දුප්පත් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට මේ විදිහට කැත විදිහට මැදිහත් වෙන්නේ සහ නරක ආකල්ප නීති විරෝධී දේවල් සමාජගත කරලා ආණ්ඩුවට සහාය දෙන්නේ. ඒක අපි හෙලා දකින්න ඕන කාරණයක්. ඊළඟට අපි කතා කරොත් එහෙම මානව හිමිකම් පැත්තෙන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියේ තියෙන සමානාත්මතාව කියන කාරණය. මේ සමානාත්මතාව කියන කාරණේදී අනිත් විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් තියෙන අයිතීන් ගත්තාම മന്ത്രിවරුන්ගේ අයිතීන් අහිමි කිරීම ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ තියෙන සමානාත්මතාවයේ උල්ලංඝනය කිරීම. මිත්‍රවරුනි මේකේ තියෙන වැඩිම භයානකකම තමයි අද മന്ത്രിවරුන්ගේ මෙහෙම අහිමි කරලා හෙට ඔබේ විශ්‍රාම වැටුපටත් මේ විදිහට මත තියන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙන පූර්වාදර්ශයක් මේක. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12න් කියන සමානාත්මතාවය කියන කාරණය මෙතනදී මේ දැඩි ලෙස උල්ලංඝනය වෙනවයි කියලා කියන්නට පුළුවන්. ඊළඟට මිත්‍රවරුනි ඇත්තටම දැන් යුරෝපයේ වගේ රටක නම් පෙන්ෂන් එක කියන්නේ දීපල පවත්වාගෙන යාමේ අයිතිය. දැන් ඔබට ජීවත් වීමේ අයිතිය. මේක ඊළඟට දීපල පවත්වාගෙන යාමේ අයිතිය විශ්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ පවා තියෙන කාරණයක්. ඒ කරුණ හැමෝටම දීපලක් පවත්වාගෙන යන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් කියන්නේ තමන්ට දීපලක් පවත්වාගෙන යන්න පුළුවන් අයිතිය තහවුරු කරනවා. ඒ වගේම ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එකක්. එතකොට මේ කරුණු දෙකම മന്ത്രിවරුන්ට අහිමි කිරීම කියන එක කොච්චර බරපතලද කියලා හිතන්නකෝ. දැන් මේකෙදී කෙනෙක්ගේ තියෙන අයිතිය බලහත්කාරයෙන් ගැනීම කියන එක කොච්චර සදාචාරාත්මක සහ මානව විරෝධීද මානව හිමිකම් විරෝධීද කියලා සලකලා බලන්නකෝ. මේ කාරණාත් එක්ක මිනිහෙක්ගේ කියන්නේ පුරවැසියෙක් වයසට ගියාම වැඩිහිටි පුරවැසියෙක් සමාජයට දායක තමන් සමාජයට වැඩ කරලා රටේ නිෂ්පාදනයට දායක වෙලා රටේ ආර්ථිකයට දායක වෙලා රටේ රාජ්‍ය සේවයට දායක වෙලා කෙනෙක් විශ්‍රාම වයසේදී වරප්‍රසාදයක් ලැබෙන එක ලෝකයේ අයිතියක්. ඒ අයිතිය ලංකාවේ മന്ത്രിවරුන්ට ලංකාවේ දේශපාලඥයන්ට විතරක් නොදෙනවා කියන එකෙන් ලංකාවේ දේශපාලනයේ දාන්න හදන තුච්ච තැන ආණ්ඩුව විසින් ඒ කරන තුච්ච උත්සාහය බලන්න දැන් ජනතා විමුක්ති පෙරමුණට ඒ සමාජවාදී පක්ෂවල අයට පාක්ෂිකයෝ කෙහෙල් කැනත් කපලා දෙනවා මිත්‍රවරුනි. මේ ආකාරයෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. රැකියාවල් කරන්නේ කමිසේ කවුරු හරි අරන් දෙනවා. දැන් අපි ස්වාධීන දේශපාලනයක් අපේක්ෂා කරනවානේ. එතකොට අපිට අපේ ආදායමක් තියෙන්න ඕනේ. අපි කාටවත් ගැති නොවි ස්වාධීන දේශපාලන තීරණ ගන්න. മന്ത്രിවරයා කියන්නේ අන්න ඒ වගේ පුද්ගලෙක්. മന്ത്രിවරයා කියන්නේ හිඟා කාලා ජීවත් වෙන ගමන් කවුරු හරි කෙහෙල් කනක් කපලා දෙන ගමන් කමිසයක් අරන් දෙන ගමන් දේශපාලනය කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. රටක තීන්දුව తీරන ගන්න, රටක ව්‍යවස්ථාදායකය තියුණු කරන්න, රටක සංවර්ධනය කරා ගෙනියන්න මේ එක හැම කෙනාගේම අදහස් අරගෙන ජීවත් වෙන්න හැම කෙනාටම පක්ෂපාතව ජීවත් වෙන ක්‍රමයක් තමයි කාගේ හරි කමිසයක් යට ඇඳුමක් කෙහෙල් කනක් අරන් ජීවත් වෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා මේ മന്ത്രിවරුන්ගේ ස්වාධීනත්වය, മന്ത്രിවරුන්ගේ අභිමානය, മന്ത്രിවරුන්ගේ මනුෂ්‍ය හැටියට වුන් මේ ලෝකෙ විඳින අයිතීන් සම්බන්ධයෙන් දරුණු ප්‍රශ්න කිරීමක් කරන්න වෙනවා මේ පනත සම්මත වුණොත්.
ඒ වගේම මේ එක ඉතාම නරක ජාත්‍යන්තර පූර්වාර් දර්ශයක් වෙනවා. ජාත්‍යන්තරයෙන් අපිට මේ කාරණේදී විශාල විදිහට මානව අයිතීන් මිනිසුන්ගේ ගරුත්වය වැඩිහිටි වයසේදී මේ මිනිසුන්ට කරන කෙනෙහිලිකම් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ලොකු ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට මම කතා කරන්නේ ජාත්‍යන්තර කම්කරු නීතිය යටතේ මේ පෙන්ෂන් අහිමි කිරීම, විශ්‍රාම වැටුප් අහිමි කිරීම කොහොමද අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ කියලා අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජිකයෙක් අපි රටක් හැටියට මේකේ සම්මුතිය හැටියට සම්මුතිය 102 සහ 128 වගන්තිවල කියන කාරණා හැටියට මේ සමාජ ආරක්ෂණය 102 කියන්නේ සමාජ ආරක්ෂණය කියන කාරණය ඊළඟට 128 කියන්නේ වැඩිහිටියන් සම්බන්ධයෙන් ඔවුන්ට අවසාන කාලේ ඊටාම හොඳ විදිහට ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ පරිසරයක් රටක තියෙන්න ඕනේ කියන සම්මුතිය. මේකට අපි එකඟ වෙලා තියෙනවා. මේ සම්මුතියට අපි අසං කරලා තියෙනවා. අපි රටක් හැටියට මේ සංවිධානයේ සමාජිකෙක්. එහෙනම් අපි රටක් හැටියට අපේ රටේ ඉන්න ඕනෑම පුරවැසියෙක්ගේ සමාජ ආරක්ෂණය තහවුරු කරන්න ඕනේ. වගේම වැඩිහිටි ජීවිතයේදී ඔවුන්ගේ සමාජ ආරක්ෂණය, ඔවුන්ගේ පෝෂණය, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. මේ න්‍යායෙන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරු සම්බන්ධයෙන් අපි කියමුකෝ ඒවා සාකච්ඡා කරලා එක තැනකට ඇවිල්ලා පනත් වෙනස් කරලා මෙතනින් පස්සේ වෙන දේවල් මෙහෙමයි වෙන්නේ කියලා මැද තැනකට එන්න අවස්ථාව තියෙනවා. ඒත් മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප කියන්නේ සම්පූර්ණයෙන්ම ඊටත් වැඩිය වෙනස්, ඊටත් වැඩිය බරපතල කරුණක්. මොකද ඔවුන් മന്ത്രി ධූරයේ දරන කාලය අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. ඒකට ඔවුන්ට විසඳුම් හදන්න පුළුවන් මේ කාරණේදී සම්පූර්ණ ඉවත් නොකර අතීතයට බලපාන්නේ නැතුව, ඔවුන්ගේ අභිමානය කෙලසන්නේ නැතුව, ඔවුන්ගේ අභිමානයට පහර දෙන්නේ නැතුව, ඔවුන්ගේ ජීවත් වීම අයිතිය උදුර ගන්න නැතුව ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕන මිත්‍රවරුනි මේ ප්‍රශ්න මේ වගේ එකක් විසඳ ගන්න. මේක ඇත්තටම මම මුලින්ම කිව්වා වගේ ඔවුන් නාස්ති කරන, ඔවුන් විනාශ කරන මුදල් වලට සාපේක්ෂව මේ මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළලා ඉතුරු කරගන්න මුදල ඒක මුදලක් විය යුතු නෑ. මේක ඔබේ දෙමව්පියන්ට මගේ මම වයසට ගියාම මම රටේ හිටියනම් අපිටත් බලපානවා. මොකද මේ විදිහටම ආණ්ඩුව අපේ විශ්‍රාම වැටුපුත් උදුර ගන්න ඉස්සරහදී ආණ්ඩු කරගෙන යන සල්ලි මදි වෙනකොට තීරණ ගනීවි. ඊළඟට මිත්‍රවරුනි අපි කතා කරන්න ඕනේ මේ ආණ්ඩුව මේ දැන් මේ ඔක්කොම කරගෙන ගිහිල්ලා මේ පනත සම්මත වුණා කියන්නකෝ. මේ මිලියන 189 වෙනුවෙන් ILO නීතිත් පැත්තකට දාලා ඒකෙන් අපි එකඟ වෙච්ච ඒවත් පැත්තකට දාලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියන කොටසේ තියෙන ඒවා පැත්තකටත් දාලා පාර්ලිමේන්තු മന്ത്രിවරුන් සම්බන්ධ වෙන අනපනතුත් පැත්තකට දාලා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සමානාත්මතාවය ඊළඟට අතීතයට බලපාන්න බැරි වෙන්න නීති අතීතයට බලපාන විදිහට නීති හදන්න බැරි වෙන කතා මේ ඔක්කොම අමතක කරලා මේක කළත් මිත්‍රවරුනි අපිට මේ ලබන මූල්‍ය වටිනාකම ඒ කියන්නේ ඉතුරු කරන රුපියල් මිලියන 189ට සාපේක්ෂව අපිට ලොකු ජාත්‍යන්තරේ මේක මේ අපි නිකන් මිලේච්ඡ ගෝත්‍රික මිනිස්සු ජීවත් වෙනවට අකමැති ඒ වගේ જાතියක් බවට පත් වෙනවා. මේ ලෝකෙන් හුදකලා වෙන්න මේක සෑහෙන බලපානවා. ඉතින් මේකට ආණ්ඩුව මොකද්ද මේ ආණ්ඩුවේ තියෙන්නේම අර වැඩ නොකර ඉතුරු කරන ක්‍රමේනේ. ඉතින් කණ්ඩ නොදී ඉතුරු කරනවා. මේ ජර්මනිය කියමනක් තියෙන කෑමෙන් ඉතුරු කරන්න එපා කියලා. ඒක මොකද මිනිස්සු ජීවත් වෙන හොඳට හිටියොත් තමයි ඊළඟ දේවල් බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කෑමෙන් ඉතුරු කරන්න එපා කියනවා. දැන් ආණ්ඩුව අපේ රටේ මේ ආණ්ඩුව කරන්නේ මේ කෑමෙන් ඉතුරු කරන වැඩක්. ඒ කියන්නේ අර මිනිස්සුන්ට කන්න බෙහෙත් ටික ගන්න වයසදී තියෙන මුදල ඉතුරු කරලා මේ රට හදන වැඩක්. මේක කොච්චර අමානුෂීයද කියලා හිතන්න. මේකෙන් ලොකු ගේන් එකක් එන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කියපු දූෂණ වංචා දේවල් හොයන එක ඒ වගේම ඒගොල්ලන් නාස්ති කරන සල්ලි අධ්‍යාපනය ප්‍රසංස්කරන ඒවා ඔය කියපු ව්‍යාපෘති වලින් ඒවා එක බැලුවාම මේක ඊටාම සුළු ගාණක්. ඊළඟට මිත්‍රවරුනි මම යෝජනා කරනවා ආණ්ඩුවට. ඊටාම කෙටියෙන් දැන් මම අද මේ മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට මගේ ස්ථාවරය විරුද්ධයි. මේක රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඔබ කොයි මොහොතක හරි මේකට එකඟ වෙලා තිබුණා නම් ඒක ඔබේ අයිතීන් තුලත් ඔබ ඒ අයිතීනුත් බලෙන් පැහැර ගන්න ආණ්ඩුවට අවසර දීමකට එකඟ වෙලා තියෙනවා.
ඉතින් මම කැමති වෙන්නේ අපේ රටේ මිනිස්සු වයසක කාලෙදී ඉතාම ලස්සනට මේ යුරෝපයේ මිනිස්සු වගේ ඇවිදලා ට්‍රිප් ගිහිල්ලා තමන්ගේ මුදල් තමන් වියදම් කරලා ගොඩක් අය දරුවන්ටත් ඉතුරු කරලා යනවා. දරු මුණුපුරන්ට තෑගි අරන් දෙනවා ලස්සනට. බෙහෙත් පොලිම් වල ඉන්නේ නැහැ. ඒ ක්‍රම අපි වෙනම කතා කරමු. ඉතාම හොඳ සෞඛ්‍ය සේවයක් ලැබලා තමන්ගේ වැටුපෙන් ලස්සනට ජීවත් වෙලා ඒගොල්ලෝ මේ සමාජයේ සුබ සාධන කටයුතු ස්වේච්ඡා වැඩ කටයුතු වලට සහභාගී වෙලා ලස්සනට මේ යන්න ඕනේ. උපතේ ඉඳලම මරණය දක්වාම පුද්ගලයෙකුට ඒ අයිතිය තියෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේත් එහෙම පුද්ගලයෙක්. ඒ මනුස්සයාට වෛරයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ඒ මනුස්සයා කාලා බීලා ඇඳලා සාමාන්‍ය වැඩිහිටියෙක් විදිහට මැරිලා යන එක ගැන වෛරයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඔවුන් දේශපාලනයට ඇවිල්ලා ආවේ නීත්‍යානුකූලව ජනතාව ඔබ අප විසින් පත් කරලා ඔවුන් ඒ එනකොට අපිත් එක්ක සම්මුතියකට එනවා. ඔයාට මේ දේවල් ලැබෙනවා. අපි වෙනුවෙන් වැඩ කරනවාට කියන එක. ඒ සම්මුතිය නීත්‍යානුකූලව කරලා තියෙද්දි ඒ වගේම මේ පුද්ගලයන් පවතින ආණ්ඩුත් එක්ක පවතින බහුතර තීරණ එක්ක එකඟ වෙලා හෝ නොවි අපේ රටේ නීති හැදීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දායක වෙලා තියෙද්දි ඒ මිනිසුන්ට විශේෂ වෛරයක් ගොඩනගලා ඒ මිනිසුන්ගේ විශ්‍රාම වැටුප උදුරගන්න එක මනුෂ්‍යත්වයට වගේම මේ මම ඉස්සරහලා සඳහන් කරපු ඒ හැම නෛතික රාමුවකටම දේශීය විදේශීය වශයෙන් පටහැනි. ඉතින් මේ ආණ්ඩුව යන ගමන ගැන අපිට පැහැදිලි. ආණ්ඩුව මෙහෙවන්නේ වෛරය. ඒ වෛරය තුල තියෙන පටු අරමුණුත් එක්ක අපි ඊටාම දේශපාලනිකව භයානක තැනකට යනවා. ඉදිරියේදී දේශපාලනය කරන්න මිනිස්සු එන්නේ නැහැ. ඔබ වෙනුවෙන් පෙනී හිටින්න කවුරුත් නැතුව යනවා. ඉන්පස්සේ වෙන්නේ ඔය තනි පක්ෂයක් ඇවිල්ලා ඒගොල්ලන් අනුන්ගෙන් කකා බිබි ඕගොල්ලන්ව මර්ධනය කරගෙන ජීවත් වෙන එක. ඉතින් අපි മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එකඟ විය යුතුද නැද්ද කියලා ඔබත් තවදුරටත් හිතලා බලන්න. මේ අපි දකින විදිහ අපි කියන්නේ අපිට බල කරන්නට බෑ. හැබැයි අපි දැනුවත් කරන්න ඕනේ ජනතාව. ඒ අරමුණින් තමයි මේ දැනුවත් කිරීම කරේ. මගේ ස්ථාවරය නම් മന്ത്രിවරුන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් අහෝසි කිරීම නීත්‍යානුකූල සදාචාරාත්මක සහ ජාත්‍යන්තර නීතීන් වලට වගේම අපේ රටේ නීතීන් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ නීතීන් වලට පටහැනි. කිසියම් ඉඩක් හොයාගෙන ආණ්ඩුව මේ දේවල් සම්මත කරන්න හදනවා නම් මිත්‍රවරුනි, ඒකට විරුද්ධ වෙන්න අපිට හැකියාව සහ කොන්ද තියෙන්න ඕනේ. ඉතින් අද ටිකක් දිග වුණා වීඩියෝ එක. මම ටිකක් වේගයෙන් කතා කරන්නේ නැහැ. අනික කරුණු ගොඩක් ආවහම ඒ ගැන සමා වෙන්න. ගිහින් එන්නම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු. හොඳින් ඉන්න. ඒ වගේම සතුටින් ඉන්න උත්සාහ කරන්න මොන ප්‍රශ්න තිබුණත්. සුබ දවසක්.